ඉන්න බලන්න. අර පැත්තට කරපාගන්න. අර පැත්තට කපාගන්න. අනේ පැත්තට කපාගන්න. හරි ඒක. මේ රෝදේ ගලින් කරගන්න. ආ Gani. එන්න බඩු වැල්ද. මාරේ සයිකල් පාරක් දෙනවා. වන්ද මට සුබ දවසක් වේවා. වයිල්ඩ් ගැලරි YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න හැම දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නේ යාල කැම්පින් ටුවර් එකක්. උදේ 6ට 6:00 විතර එන්න හිතන් හිටියත් කොහොම හරි උදේ 7:30 වගේ වෙද්දි අපිට මේ යාල මේන් ඔෆිස් එක ගාවට එන්න පුළුවන්කම හම්බුණා. පාක් එක ඇතුළට යන්න පරක් වෙන නිසා අපි මෙතනට ආපු ගමන් වගේ ආවේ ටිකට් අරගන්න. අපි ගාව බුකින් එකක් තියෙන නිසා මෙතන වැඩ ටිකක් වෙලා ගත වෙනවා. ඉතින් ඒ අතරතුර වන උද්‍යාන භාරකරුවෙකු වන වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකේ කුමාර මහත්මයා සමගත් කෙටි පිළිසදරකය දෙන්නත් අවස්ථාවක් හම්බුණා. ඔෆිස් එකේ වැඩ ටික නම් ඉවරයි. ඉතින් එතෙන්දි බුකින් එකක් දාලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලේ කලින් මුදල් ගෙවා අරගත්ත බුකින් ඩීටේල් ඇතුළත් පර්මිට් එක ටිකට් කවුන්ට් එකට දෙන්න. ඊට පස්සේ ඔයාලා වාහන කීයක් ඇතුල් කරනවද කියලා බලලා ඊට අදාළව තවත් පොඩි ගාණක් අය කරනවා. ඊට පස්සේ ඔයාලට වයිල්ඩ් ලයිෆ් එකකින් ගයිඩ් කෙනෙක් ලබා දෙනවා. ඉතින් එයා කියන විදිහට තමයි ඔය ඉස්සරහින් තියෙන මේන් ගේට් එකෙන් ඇතුළට ගියාට පස්සේ වැඩ කරන්න තියෙන්නේ. එහෙනම් එන්න අපිත් එක්ක අද අපේ යාල මඩ සෆාරිය කොහොමද කියලා බලන්න. වෙනද වගේම යාලට අදත් අවිවේකී දවසක්. ඒත් කොච්චර බිසි වුණත් එන බොහෝ දෙනෙක්ට හොඳ සයිටින් එකක් බලා ගැනීමේ හැකියාවකුත් යාලට එන ඔයාලට තියෙනවා. ගමන පටන් ගනිද්දිම මම අපි දැකපු සයිටින් ටිකක් පෙන්නලා ඉන්නම්. යාලට එන අපි කාගෙත් බලාපොරොත්තුව තමයි කොටියෙක් බලා ගන්න එක. මේ තමයි ජෙරි කියන කොටියා. මෙතන ඉන්නවා තික්මුව සහ කුළුහරක්. මේ තමයි බ්ලැක් නෙක් කියන කුරුල්ලා. මේ ඉන්නේ ග්‍රේ හෙරන් කියන කොක්කු විශේෂයක්. මේ ඉන්නේ කැටකිඹුලෙක්. මෙයාලට කියන්නේ කොටින් පික්මි කියලා. ඉතින් මං ඒ පෙන්නුවේ
අපි දැකපු සත්තු විශේෂ කීපයක් විතරයි. අපි දැකපු අනිත් විශේෂ ටික මම මේ වීඩියෝ එක මැදහරිදී වගේ ආයෙත් ඔයාලට දාලා තියන්නම්. ඔය ඉස්සරහින් පේන්න තියෙන්නේ අලියෙක්ගේ හැඩේ තියෙන අලිගල. යාලට නිතර යන්නේ නැහැ නම් මේ ගල හොඳට මතක ඇති. මේ පැත්තට ආකාශ චෛත්‍ය කියලා කියනවා. ඔය ගල මුදුනේම දැනටත් දකින්න පුළුවන් චෛත්‍යයක් තියෙන නිසා තමයි මේ පැත්තට ආකාශ චෛත්‍ය කියලා කියන්නේ. ඔන්න දැන් තමයි අපි නියම පාරට වැටලා තියෙන්නේ. මේ දවස්වල මේ හරකෙක්වත් යන්නේ නැති පාරක් කියලා දැනගනිද්දි නම් අපිට වෙන්න තියෙන හැම කරදරයක්ම වෙලා ඉවරයි. මේ පාරේ මැදක් හරියට යද්දි මේ වගේ අමාරු තැන් කීපයක්ම හම්බුණා. මේ ටිකේ වැහැපු වැහිවලට පාර දෙපැත්තෙන්ම හොඳටම හෙදිලා ගිහිල්ලා. ඉතින් මෙතනින් පස්සේ තමයි පැය 7ක් එක තැන ඉන්න උන මඩවල සෙට් වෙන්නේ. මේකට මඩ වලක් කිව්වොත් ගැලපෙන්නේ නැති නිසා මම මේකට රොන් මඩ වලින් පිරුණු මඩවලවල් දාමයක් කියලා හඳුන්වලා දෙන්නම්. කොහොම හරි මෙතනින්ම යන්න ඕන කියන මොරල් එකට වාහනේ ඉස්සරහ පස්ස ගහලා මඩවලවල් දාමේ තුන්වෙනි එකට වගේ කොහොම හරි දාගත්තා. එතනින් පස්සේ නම් කතා කරන්න දෙයක් නැහැ. ඕනේ දැන් මේ වෙද්දි නම් නැංගුරන් දාලා වගේ ආයේ දශමයක්වත් වාහනේ හොල්ලන්න නම් බැරි තත්යකට එරලා තියෙනවා. ගැටේ උතරින් අතුරට දාලා අදිමු මචං. ගැටේ ඒකෙන් තමයි ගැටුනේ. ගැටේ එතන ඉර වෙනවා. ඊට පස්සේ කැඩෙනවා ඉතින්. අතරින් එහාට යන්නේ. ඔයාලටත් ඇහෙන්නේ නැතිනේ ගැටේ කැඩුණු කතාවක්. ඔව් ඒ කියන්නේ මේ වෙද්දි අපේ වින්ච් එකේ තියෙන වින්ච් රෝප් එක කැඩිලා තියෙන්නේ. ඉතින් ඒ ගැට ගහපු රෝප් එකේ දුරින් තියෙන්නේ පඳුරු කීපයක් විතරයි. බලන්නකෝ වින්ච් කරන්න තරම් මේ පඳුර හයියක් නැහැ. ඒ වගේම ඔන්න රෝප් එක රඳවගෙන තියාගන්න විදිහකුත් නැති විදිහ. දෙයියා එන්න ඒ වුණ සිද්ධි ටිකත් එක්ක අපිට මේ වෙද්දි නම් කර කියා ගන්න දෙයක් නැතිව හොඳටම අසරණ වෙලා හිටියේ. කේබල් වින්ච් එකක් වගේම මේ රෝප් එකක් තියෙන වින්ච් එකත් සේම් ස්ට්‍රෙන්ත් එකක් තියෙන කියලා කිව්වට මේ වෙලාවේදී නම් අපිට හිතුනේ කේබල් වින්ච් එකක් තිබුණා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ කියන සිතුවිල්ල. අපිට තිබ්බ අන්තිම ඔප්ෂන් කීපේ විදිහට එකක් තමයි අපේ සුදු පාට හයිලක්ස් එක වටෙන් ගිහිල්ලා මේ වාහනේ ඉස්සරහෙන් අදින්නේ. දෙවැනි එක තමයි මේන් රෝඩ් යද්දි වාහන හුඟක් හම්බ වෙන නිසා වින්ච් එකක් තියෙන වාහනයක් හොයාගන්නේ. එහෙමත් නැත්නම් වාහනේ ඇදගන්න දිග කේබල් එකක් හොයාගන්නේ. එන්නේ නැද්ද එතනින්? මං කියන්නද? ඔව් එන්නේ නැද්ද? මෙච්චරයි උඩරම. අර මේ බෙල්ට් එක තිබ්බනේ. සීට් බෙල්ට් එක. ඔව් එකක් දාලා අරකට. ඉතින් කොහොම හරි කරලා අපේ සුදු පාට හයිලක්ස් එක පැය දෙකම මාර්ක විතර වටයක් ගහලා ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ අපිව මෙතනින් ඉස්සරහට ඇද ගන්න හිතාගෙන.
කොහම වුණත් මේ ඇදිල්ලත් අපි හිතපු තරම් නම් සාර්ථක වුණේ නැහැ. මේ දෙපැත්තේ තියෙන කණ්ඩි තෙතමනය නිසා ලිස්සනවා. ඒ නිසා සුදු හයිලක්ස් එක කණ්ඩියෙන් ලිස්සලා මඩට ඇදිලා එනවා. වාහන දෙකක්ම එකම මඩ ගොඩේ එරව ගන්න ඕනේ නැති නිසා අපේ සුදු හයිලක්ස් එකෙන් වාහනය අදින එක නවත්තලා දැම්මා. ඔයාලටත් පේනවා ඇතිනේ මේ තියෙන පාර නිකන් පොඩි වතුර වලක් තියෙන තෙත පරිට පාරක් කියලා වගේනේ පේන්න තියෙන්නේ. ඒත් ඇත්තටම බලන්න අපේ ධනුෂ්කයගේ කකුල දිහා ඒ නෝමල් එකේ තියෙන පාරත් කොච්චර දුරට එරෙනවද කියලා. අවාසනාවක මහත කියන්නේ අපිට දිග දංවැලක් ගෙනත් දෙන්න ආපු සෆාරි ජීප් එකක්. මෙතන ඉඳලා මීටර් 350ක් විතර එහායින් තියෙන තවත් වලක එරිලලු. අපේ හයිලක්ස් එක ගාව දෙන්නෙක් තියලා අපි කට්ටියම සෆාරි ජීප් එක පැත්තට හෙල්ප් එකක් දෙන්න තමයි මේ විදිහට යන්නේ. කොහොම හරි ඒ අයියා මේ වෙද්දි නම් හොඳටම කරගෙන තියනවා දැක්කහම ආපු ඒ හැඟීම නම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. පේනවනේ ඒ වලත් පුරවල තියෙන්නේ දරාතු සහ කදන් දාලා. එතනින් සීරුවට ඇවිල්ලා ආපු සෆාරි ජිප් එක අදින්න තමයි දැන් මේ හදන්නේ. අර පැත්තට කපාගන්න. අර පැත්තට කපාගන්න. අනේ පැත්තට කපාගන්න. හරි, මේ පැත්තට කපාගන්න. හරි. ඕම තියලා මදි වේද? ඕ ඉස්සරහ ගන්න. ඉස්සරහ ගන්න. ඉස්සරහ ගන්න. එකක් වැදිලා තියෙන. එකක් වැදිලා තියෙන. මේ අර පැත්තට කපලා ගනින් මෙතන පොඩ්ඩක් වැටෙනවා. හරි ගන්න. මේ පැත්තට කපන්න එපා. මේ කපන්න එපා. ආවම තියාගත්තා නැරි. කොහොමද තියාගන්නේ? ගැට්ටින්නේ. ඔව් ගැට්ටින්නේ. මේ පැත්ත ගැට්ටින්නේ. අර පේනව නේද? ඈ? පොඩ්ඩක්වත් රෝද එහා මෙහා වෙන්න හරි ස්ලිප් වෙන්න හරි බෑ. එතකොට කැබ් එක පෙරලෙන්න හරි මේ හැරුණ වලට වැටෙන්න හරි පුළුවන්. දැන් තියෙන්නේ? හරි. ඔව් ඇදී. කස්සල ගන්න. කස්සල ගන්න. කොටයි කොයි. මේ රෝද ගෙලින් කරගන්න. මට්ටෙන් පැන්න. අදින්න හරි. ඕ ගන්න. ඔව්. ඉතින් මේ පැත්තේ ටිකක් වෙලා
වාහනේ ගොඩගන්න try කරන අතරේදී අපේ එරුණ හයිලක්ස් එක පැත්තෙන් වාහනයක් උදව්වට ඇවිල්ලා කියලා ආරංචියට අපි ගියා ඒ පැත්තට. මේ වාහනේ දකිද්දි ඇහැට තියෙන සනීපේ මේ ආපු බොලෙරෝ එකේ වින්ච් එකක් තියෙනවා. ගිහිල්ලාම බලමු කොහොමද මේක කරන්න කියලා. කාලෙකින් වින්ච් එක ගහලා නැති නිසා ටිකක් විතර හිර වෙලා. කොහොම හරි කරලා ටක් ගාලා වින්ච් කරන වැඩේට කට්ටිය බැහැලා ඉන්නේ. හරි ගන්න. අදින්න බලන්න. හරි ගන්න පුළුවන්. මේ අරෙන් තල්ලු ඉස්සුරයි තල්ලුවක් දෙන්න වරකට. හරි ගන්න. මඩවලේ එක කට්ටකට වෙනකම් ඇදගත්තා. ඒත් එතනින් එහාට අදින්න තරම් නම් පව එකක් දෙන්න මේ බොලෙරෝ රථයට අමාරුයි. ඉතින් ඒ නිසා ඒ අයියා යන්න කියලා තමයි මේ හදන්නේ. එදා නම් නම අහගන්න අමතක වුණා. කමක් නැහැ. කොහොම වුණත් අපිට උදව් කරන්න ආවට අයියේ ඔයාට වැඩිවෙන් පාටි සෙට් වේවා කියලා ඔන්න අපි කට්ටියම ඔයාට ප්‍රාර්ථනා කරනවා. බොලෙරෝ එක යනවත් එක්කම ආයෙත් අපේ සෆාරි ජිප් එක පැත්තෙන් සද්දයක් ආවා. ඇවිත් බලද්දි දැකලා පුරුදු ලෑන්ඩ් රෝවර් එකක්. මගේ Facebook ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේම හැමදාම කොටි සයිටින් එකක් අප්ලෝඩ් කරන මේ තමයි ලහිරු සෆාරි. අදින්න පුළුවන් හැම විදිහටම ඇදලා ලොකු උත්සාහයක් දීලා බැරිම තැන තමයි එයත් යන්න ගියේ. එහෙනම් ලහිරු අපිට උදව් කරන්න ආවට ඔන්න ඔයාටත් වැඩියෙන් පාටි සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පැත්තේ උදව් ඉවර වෙනවත් එක්කම අපේ හයිලක්ස් එක පැත්තට තවත් ගැලවුම්කාරයෙක් ඇවිල්ලා. ඒ පාර ඇවිල්ලා තින්නේ සුගති සෆාරි එකේ වින්ච් එකක් තියෙන හයිලක්ස් එකක්. පොට තියලා ගල් තියලා ඔන්න දෙයියනේ කියලා අදින්න තමයි හදන්නේ. ඒ සයින් කරන්නේ. වලේ තියෙන අමාරුම ගැට්ටෙන් නම් පන්න ගත්තා. බලන් ඉන්නකෝ අපි ඉතුරු ටික ගන්න විදිහත්.
ඉතුරු ටිකත් ලේසියෙන්ම ගොඩට ගනී කියලා හිතුවට අන්තිමට මෙතන පාර මැද්දේ තියෙන මේ කණ්ඩියට අපේ දුනු කොළමිටිය හිටලා. කට්ටිය එකතු වෙලා ඒකත් මට්ටම් කරලා ආයෙත් වින්ච් කරලා බැලුවා. ඒත් ලේසියෙම එන පාටක් තිබුණ නැති නිසා කට්ටිය එකතු වෙලා ඉස්සරහිනුත් පොඩි තල්ලුවක් දාන්න තමයි මේ හදන්නේ. Ganing. Om kan. තවත් වෙලා යයි කියලා හිතලා කැමරාවත් ඕෆ් කරගෙන මමත් ආවනේ තල්ලු කරන්න කියලා. ඉතින් මේකත් එක්ක අපිට වාහනේ ගොඩ එන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. අපේ වාහනෙන්ම ආයෙත් මෙතනින් යන්න බැරි නිසා වාහනේ ටික දිනක් එක්ක පැය දෙකක් විතර තියෙන වටේ පාරෙන් අනික් පැත්තට ඇවිත් සුදු හයිලක්ස් එකටත් අපේ එල්ල තියෙන සෆාරි ජිප් එකටත් උදව් දෙන්නත් එක්ක තමයි අපි මෙතනින් පිටත් වුණේ. කොහොමද ජෙරීගේ ගමන? මේ සයිටින් එකේ ඉඳලා අපේ වාහනේ තියෙන තැනට තියෙන්නේ මීටර් 200කටත් වඩා අඩු දුරක්. කොහොම වුණත් මෙයා අද දවසම වගේ ඉඳලා තියෙන්නේ අපේ අහල පහලම තමයි. අපි වටෙන් එද්දි ඔන්න ඒ පැත්තට මඩශාන්ත අයියාගේ ලෑන්ඩ් රෝවර් එකෙන් සෆාරි ජිප් එක අදින්නයි හදන්නේ. ආයිත් ඒ ලෑන්ඩ් රෝවරේ නම් ෆුල් ඔප්ෂන් රිකවරි ජිප් එකක් කිව්වොත් තමයි වඩාත්ම ගැලපෙන්නේ. බොලොක්ක, චේන්, පටි, කේබල්, එකී මෙකී නොකී හැම දෙයක්ම වගේ මේ ලෑන්ඩ් රෝවර් ඇතුලේ තියෙනවා. ඒ වගේම මේ වගේ වැඩවලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් තමයි මේ මඩශාන්ත අයියා කියන්නේ. පළවෙනි try එක නම් හරි ගියේ නැහැ. දෙවනි පාර නම් මේ බොලොක්කේ තව ටිකක් ඈතට වෙන්න තියලා අදින්නයි හදන්නේ. ඔන්න ඒ පාර තමයි අපේ උදව්වට ආපු නලින්ද අයියාගේ වාහනේ ලේසියෙන්ම ගොඩ ආවේ. නලින්ද අයියේ ඔයාටත් මඩශාන්ත අයියේ ඔයාටත් ඔය දෙන්නටම thank you වේවා සහ වැඩියෙන් පාටි සෙට් වේවායි කියලා අපි සෙට් එකම ඔන්න ඔයාලටත් විශ් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට හැමෝගෙම උදව්වෙන් තමයි අපි යාල පැය 7ක මඩවලෙන් නිදහස් වෙලා ගියේ. ආපු ගමන්ම කට්ටියම කළේ වොෂ් එකක් දාගන්න එක. මුළු දවසම මඩේ ඔට්ටු වුණ අපිට ඒ නාපු වතුර ටික නම් කියලා නිම කරන්න බෑ. නාලා කරලා රිෆ්‍රෙෂ් වෙලා බාබිකියු එකකුයි ගිනිමැලයකුයි එක්ක රාත්‍රී ගත කළේ මෙන්න මේ විදිහට.
අපේ පළවෙනි නයිට් එක ඉතින් මෙන්න මේ විදිහට තමයි ගෙවිලා ගියේ. සුවඳ මට දී සිත මා සොයාගෙන ගියේ ඇයිද ලැබඩිල් මලේ සිත මාගේ සුන්දර අස කැන්දදවා මදේ මුමුණා කියන්නේ අලරින් කළු මාගනේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනේ ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනේ. ඊළඟ දවසේ උදෙන්ම නැගිටපු අපි ස්ට්‍රෝං ටී එකකින් තමයි දවස පටන් ගත්තේ. අපි ඉන්නේ වරහන පාරේ. අපි එනවත් එක්කම වගේ කොටියෙක් පාර හරහා මාරුණා. ඒ වෙලාවේදී නම් අපිට ෆොටෝ එකක්වත් ගහගන්න ලැබුණේ නැහැ. නොහිතපු විදිහට තමයි එයා පාර මාරු වෙලා කැලේ ඇතුළට ඇදලා ගියේ. බලන්නකෝ මේ තියෙන්නේ අපිට මේ උදේවරුවේදී දකින්න ලැබුණු සයිටින්ස් කීපයක්. කොහොම වුණත් අද නම් අපිට ලොකුවට සෆාරි කරන්න ඕන කමක් නැති නිසා ආපහු අපි කෑම් සයිට් එකට ගියේ ගඟේ බැහැලා රිලැක්ස් එකේ ඉන්න හිතාගෙන. ඉතින් මේ කෑම් සයිට් එකේ විශේෂත්වය තමයි අපිට ටෙන්ට් ගහන්න නැතිව ඉතා පහසුවට මේ හට් එක පාවිච්චි කරන්න පුළුවන් වීම. ආරක්ෂාවටත් අපේ පහසුවටත් මේ දෙකටම ගැලපෙන යාල තියෙන හොඳම කෑම් සයිට් එක විදිහට හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කෑම් සයිට් එකේ කරපු ෆුල් රිවිව් එකක් මම මීට කලින් දාලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට පේන්න දාලා තියන්නම්. මේ වයරින් එක නම් මේ පාරදී වැඩ කළේ නැහැ. කෝකටත් කියලා අපි ගෙනාපු ලයිට් ටිකක් තමයි අපිට මේ වතාවේදී පාවිච්චි කරන්න උනේ. මෙතන තියෙන අනිත් දේවල් නම් කලින් විදිහ වගේමයි ලොකුවට වෙනස් වෙලා නම් නැහැ. දැන් තියෙන්නේ අද දවසටම හරියන්න කෑම හදන සංග්‍රාමය. ඉතින් අපේ අයියා තමයි වැඩේට මුලින්ම එන්ටර් වෙලා ඉන්නේ. මේ විදිහට සොසේජස් වැඩේ යද්දී ඉසිරු අයියා සුද්ධ කරන්න පටන් අරන්. ඒ අස්සේ ධනුෂ්ක අයියා නාරන්වල්ලෙන් භාගයක්ම මේ සිමින්ති කණ්ඩිය පුරාම මිලි කරා. ඒකත් ඉතින් ඇත්තටම හැකියාව. ධනුෂ්කගේ සුපිරි හැදිරි. ඉෂාන් ඔන්න කටින් වැඩේට ඇවිල්ලා ඉන්නවා. ඒ අතරෙම මේන් මීල් එකත් මේ විදිහට හැදීගෙන යනවා. කෑම ටිකත් ඔක්කොම වගේ හදාගෙන මේ කූල් බොක්ස් එකට දාගෙන ගඟ ළඟට ගෙනාවා. මොකද මේ කෑම් සයිට් එකෙන් එළිය එකේ වැරදිලා හරි මොනවා හරි කෑමක් තියලා තප්පර 5ක් 6ක් විතර තියලා බැලුවම තේරෙයි මේ හරි ඉන්න රිලවුන්ගේ දක්ෂතාවය. සේෆ්ටි රෝප් එකකුත් දාගෙන කට්ටිය ගඟේ නාන්න පටන් අරගෙන.
එන්නකෝ පෙන්නන්න. මේ ඉන්නේ මේ පාර අපේ සෙට් එක. මේ මුලින්ම ඉන්නේ ඊශ්වර. ඊට පස්සේ අරවින්ද. මේ ඉන්නේ ඉෂාන්. මේ ඉන්නේ විමුක්ති. ඊට පස්සේ මේ ඉන්නේ ඉසුරු. ඊට පස්සේ ධනුෂ්ක. ඔන්න ඔහොම තමයි තවත් සුන්දර මතකයන්ගෙන් පිරුණු යාල සංචාරයක් අවසන් වුණේ. අවසාන වශයෙන් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඒකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. යාල සෆාරි ගැන ඔයාලට තියෙන අත්දැකීම් සහ දැනගන්නට දෙයක් තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් කරන්න. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. තවත් මෙවැනිම අපූර්ව සංචාරයකින් හමු වනකම් ඔබට සුබ දවසක්.